රුසියානු ජාතික සියොල්කෝස්කි සහ ඇමරිකානු ජාතික ගෝඩාඩ් කියන කෙනා තමා රොකට් එක හොයාගන්න මුල් පුරපු දෙන්න කියලා අපි අඳුනගෙන තියෙන්නේ. දැන් දුවල පුතාලා අපි බලමුද රොකට් එකක් සාමාන්‍යයෙන් තියෙන කොටස් මොනවද? සාමාන්‍ය රොකට් එකක අපිට අඳුන ගන්න පුළුවන් කොටස් මොනවද කියලා. මෙන්න මේ රූප සටහනේ ආකාරයට සාමාන්‍යයෙන් රොකට් එකක අපිට දකින්න පුළුවන් ද්‍රව හයිඩ්‍රජන් තියෙන කුටීරයක්, ද්‍රව ඔක්සිජන් තියෙන කුටීරයක්, ඊළඟට පෙට්‍රල් තියෙන කුටීරයක් සහ දහන කුටීරයක්. මෙන්න මේ දහන කුටීරයේදී ද්‍රව හයිඩ්‍රජන්, ද්‍රව ඔක්සිජන් සහ පෙට්‍රල් දහනය වෙලා ඇතිවන බලය නිසා මේ උපකරණය ඉහළ නගිනවා. ඒ කියන්නේ මේ රොකට් එක ඉහළට නගිනවා. මෙතනදී මේක ඒ කියන්නේ මේ වායුන් මෙතනදී ක්‍රියාත්මක වෙලා ඉහළට ක්‍රියා කරනවා උඩුකුරු තෙරපුම් බලයක්. මෙන්න මේක නිසා තමයි මේ රොකට්ටුව ඉහළට ගමන් කරන්නේ. මෙන්න මේ තාක්ෂණය භාවිතා කළා තමයි රොකට් එකක් අපි අභ්‍යවකාශයට ගුවන්ගත කරන්නේ. දැන් දුවල පුතාලා බලමුද අපි රොකට් එකක් කොහොමද අභ්‍යවකාශයට යවන්නේ කියලා.